බලන්ඩියානුවනේ හිමිදිරි උදෑසන සතා සිව්පාවන්ගේ හඬවල්. ඒ වගේම යාළුවනේ මේ තියෙන්නේ කජු. අපි රස කර කන කජු. මේ ඔයාලට පේනවා ඇති මේ කජු. තාම මේවා පැහිලා නැහැ. මේ ඇවිල්ලා යාළුවනේ ආනමඩුව. ආනමඩුවට අපි ආවා. ආනමඩුවේ මේ කජු මල් මෙතන කජු මල් ඔයාට බලා ගන්න පුළුවන් මේ පරිසරයේ තියෙන සුන්දරත්වය මේ කජු. මේවා තාම පැහිලා නැහැ. මං තව වීඩියෝ එකක් ගෙනත් දෙන්නම්. පැහිච්ච ගෙඩි ඉදිච්ච ගෙඩි තියෙන මෙතන කජු. ඉතින් ඔයාලා රස කරන්නේ කජු. මේ මේවා තාම මොරලා නැහැ. ඉතින් ආනමඩුවට ආවක්. ආනමඩුවේ කජු අත්ත. එතකොට මෙහි තියෙන්නේ තනිකර අක්කර ගණන් ඔය යාළුවනේ කජු. දැන් මේකේ නම් කජු හදාගෙන යන ගමන් මම ඔයාලට පෙන්නන්නම්. මේ මෙතනක් තියෙන ගහක්. තව තියෙනවා කජු මම දැක්කා ඊයේ එනකොට. මේ තියෙන්නේ තනිකර කජු. මේ තියෙන මල් මේකේ ගෙඩි තියෙනවා. ලං කරලම් පෙන්නන්නකෝ මල ලස්සනයි යාළුවනේ මේ. ඔයාලට පෙන්නන්නම් මේ හැදෙන ආකාරය මේ කුඩාවට හැදිලා ඊට පස්සේ මේ ගානට හැදෙනවා. එතන වලට පේනවා ඇති. ඊට පස්සේ මේ ගානට හැදෙනවා. ඊට පස්සේ මේ ගානට හැදෙනවා. අපි බලමු. ඊට පස්සේ ටිකක් මෝරලා තිනවා. ඔය තින්නේ විශාල ගහක් යාළුවනේ. ඉතින් මේ පැත්තේ නම් කජු ටිකක් ලාභෙට ගන්න පුළුවන්. මේ ගහේ පුරාම මල් පිපිලා තින්නේ ආයේ. ඉතින් යාළුවනේ අද මේ 2026 අප්‍රේල් 14 මේ සිංහල හින්දු දෙමළ අලුත් අවුරුද්ද සියලුම යාළුවන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒ පවුලේ සැමට හරියාකාරව එහෙනම් තව වීඩියෝ එකකින් එන්නම්. කජු මන් දැක්කා එනකොට ඉදිලා තියෙනවා ගහ පුරාම බලුප් දැම්ම වගේ. ඒක මං අරන් ඉන්නම්. එහෙනම් ගොඩක් ස්තුතියි.